ඔන්න ඉතින් තවත් ලස්සන දවසක තවත් රස මතක ටිකක් අරගෙන ගොඩ කාලෙකට පස්සේ මං ඔයාලා බලන්න ආවා. බලමුද ඉතින් අද දවස මගේ ගෙවෙන්නේ කොහොමද කියලා. ඔන්න ඉතින් අද මම ටිකක් පරක්කු වෙලා තමයි ඇහැරුනේ. කොහොමත් ඉතින් නිවාඩු දවසට මම චුට්ටක් දවල් වෙනකල් නිදා ගන්නවා. දැන් ඉතින් මේ ඇහැරලා මූණකට එහෙම හොදගෙන අම්මා හදලා තිබුණු රස කිරිපත් කෑල්ලක් රස බලන්න තමයි හදන්නේ. එන්නකෝ ඉතින් අපේ වගාව පැත්තට චුට්ටක් යන්න. මේ ඉතින් අපි හැමෝම එකතු වෙලා වගා කරපු ඒවා තමයි. පේනවාද අපේ අලිගට පෙරපළදාව. හැබැයි ඉතින් මේවයෙන් වැඩි හරියක්ම චූටි කාලෙම වැටෙනවා. මතකද බලන්නකෝ කලින් බ්ලොග් එකක ඔයාලා එක්කම එකතු වෙලා හිටවපු මේ පැලයාලුවෝ ටික. දැන් මේ ටිකක් දවල් වෙලා අපේ ආච්චි අම්මා හදන්න යන්නේ සමහර අය කන්න කැමති, තවත් සමහරු කන්න අකමැති රසම රස කෑමක්. ආච්චි අම්මා අලකොලැඹුල හදන අතරේ මං හාල් ටිකක් රයිස් කුකර් එකේ තියාගන්න තමයි මේ හදන්නේ. ඒ අතරේ මම හිතුවා ජම්බු මාළුවක් උයා ගන්න. මේ දවස්වල ජම්බු ගස් වලට වඩා තියෙන්නේ බිම. මොකද ඉතින් වැස්ස නිසා ගොඩක් ගෙඩි හැලෙනවා. දැන් මම මේ ජම්බු එකට අවශ්‍ය අඩුම කුඩු මෙහෙම ලෑස්ති කරගෙන මේ කරි එක රසට හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. කවුරුත්ම නැතුව තනියම කුස්සියට වෙලා නිදහසේ උයනකොට අමුතු නිදහසක් දැනෙනව නේද? හදිස්සියෙන් දේවල් කරනකොට වඩා නිදහසේ හෙමින් දේවල් කරද්දි මට නම් ආසයි. I don't know if I can find my way out. I'm stuck in a prison of doubt. In this torsion, and everything is growing up tight. There's no room to breathe, and nobody is watching at night. I wanna rise up. ඔන්න කතාවෙන් කතාව මං ජම්බු සුද්ධ කරගෙන සුදුලුණු ඉඟුරු ටිකක් කොටලා තෙල් එකට දාගත්තා. Need a friend to shake me out again. ඒකටම අවශ්‍ය පහේ ටික දාලා චුට්ටක් බැදෙන්න ඇරලා මං ජම්බු ටික දාගෙන හොඳට කලවම් කරගත්තා. දැන් ඉතින් වතුර ටිකක් දාලා එයාට පාඩුව ඉදෙන්න දෙන්න තමයි තියෙන්නේ. I don't know if I can find my way out.
ජම්බු එක ඉදෙනකල් මම මේ පරිප්පු එක හදාගන්න තමයි හදන්නේ. ඒකටත් කුළුපඩු ටික දාලා දියකිරි ටිකකුත් දාලා මං අනිත් ලිපේ තියාගත්තා. Fall into the ocean. ඔන්න ඊට පස්සේ ජම්බු එකට එකක් ඉදුණට පස්සේ මිටි කිරි දාලා අවශ්‍ය පදමට සීනි ටිකක් එහෙම දාලා ඉදෙන්න ඇරලා ලිපෙන් බාගත්තා. මේක හරිම රස ව්‍යංජනයක්. ඔයාලත් හදලා බලන්නකෝ. The water is rising. It's coming. Reaching out, I'm reaching out. The water is rising over me. හිස්සුණු ලිපට කේතලයට වතුර එකකුත් තියාගෙන පරිප්පු එකට මම මිටි කිරි ටිකකුත් දාගත්තා. දැන් ඉතින් මේකත් ඉදුණට පස්සේ රස බලන්න තමයි තියෙන්නේ. අලකොල එක නම් අපි රෑ කෑමට ගන්න කියලා තියාගත්තා. බලන්නකො ඉතින් අපේ දවල් මෙනු එක රසපාටයිද කියලා. ඉතින් ආයෙම ලස්සන දවසක ලස්සන මතක එක්ක හමු වෙන තුරු පරිස්සමෙන් ඉන්න. මම චතු.